ශ්‍රී ලංකා සමරගම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ පළමු වසරේ ශිෂ්‍යාවන් විදියට අපිට විෂයානුබද්ධව තියෙන ක්‍රියාකාරකමකට අනුබද්ධව තමයි අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. ඉහළගලගම විද්‍යාලයේ තෝරගෙන විද්‍යාලයේ දරුවන්ගේ අත්‍යවශ්‍යතාවයක් වෙච්චි වැසිකිලි පද්ධතියක් හදලා දෙන්න ඕන යෝජනා කරා. අපේ මූලික අරමුණ වුණේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සනීප ආරක්ෂක අවශ්‍යතා ක්‍රියාපටිපාටිය ක්‍රමවත් කරන මගක් දුරට යනකොට අපිට මුදල් අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි කන්සාමන් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් එකත් එක්ක එකට එකතු වෙන අපි ඉල්ලීමක් කරා මේ විදිහ අපි සමාජසත්කාර වැඩසටහනක් කරනවා සහ ඒක ඇවිල්ලා නිරීක්ෂණය කරලා ඒක අදාළ විදිහට කම්ප්ලීට් කරන්න අපිට උදව් කරන්න අපේ ස්පොන්සර්ෂිප් එක දෙන්නේ. අවශ්‍යතාවයක් වෙන්නේ පාසලටම තිබු වැසිකිලි පද්ධති දෙකක් විතරයි. සනීප ආරක්ෂාව කියලා කියන්නේ දරුවන්ට ඉතාමත්ම වැදගත් දෙයක්. මේ හතර තිබු වැසිකිලි පද්ධතිය නිසා පාසලක් තිබෙන අපේ පාසලේ වැසිකිලි අවශ්‍යතාවය අත්‍යවශ්‍යයෙන් සම්පූර්ණ වෙනවා. පාසලේ පැවැත්වෙන විවිධ උත්සව අවස්ථාවලදී නැතිවත් කටයුතුවලදී ඒ වගේම රාත්‍රී කාලෙත් අපේ පාසලේ මුරකරුවෙක් ඉන්නවා. ඒ නිසා හරිම වැදගත්. ආයතනයේ කළමනාකාරීතුමා සහ තවත් විශිෂ්ට නළීන් ඇවිල්ලා අපිත් එක්ක මේක නිරීක්ෂණය කරා. ඒකට ඒ හැමදේම බලලා පස්සේ ඒවා වෙන්න ඕනි වෙනස්කම් ඊපස්සේ බිල්ඩ් කරනකොට ඒකේ තියෙන ඕනි ස්ටෑන්ඩඩ් එක ගැන අලංගේ දැනුමත් එක්ක බෙදලා දීලා ඒගොල්ලන්ගේ මූල්‍ය දායකත්වය මගින් අපිට හදලා ඉවර කරා. වැසිකිලි දෙකක් ඒ වගේම යූරින් බකට් එකක් එක්ක පරි වොෂ්රූම් එකකුත් එක්කයි හැදිලා තියෙන්නේ. ඒකෙන්ටම සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා සවරගම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දරුවන්ට. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කන්සර්න් ආයතනයේ ඒ කළමනාකාරීත්වයට මේ වගේ ග්‍රාමීය පාසල් තෝරාගෙන මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ගමේ තුමත් අයිති දරුවන්ගේ අවශ්‍යතාවයන් සපිරීම පිළිබඳව අපි මෙහිදී ස්තුතිවන්ත